සංගීත බොන්සායි වෙත අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ කොහොමද කාලයක් වුණු කරපු ශාකයක් නැවත අලුත් පොට්ටයකට ගන්න කියලා. මේක ඇත්තටම මහයිල පත්ත ශාකයක්. අවුරුදු 2ක් විතර මේක අපි වෙනම කෝච් එක ට්‍රේනින් කරලා තිනවා. ඒක වයර් කරලා ඒකේ හැඩය ලබා ගන්න. මේ ශාකය අපි දැන් හදන්නේ අලුත් පෝච් එකකට ගන්න. හොඳයි, මේ තියෙන්නේ අපි තෝරගත්තු පොට් එක. මේ පොට් එකට අපි තියලා බලනවා මේකට මේක මැච් වෙනවද කියලා. මේක මා විසින්ම සාදාගත් රවුන්ඩ් පෝච්චියක්. මේක අඟල් 2.5ක් විතර උසකින් යුක්තයි. මේකේ මුදුන් මුල අපි ට්‍රේනින් කරන්න පටන් ගන්න ඉදිරිය මේක කපලා අයින් කරලා තියෙන්නේ. මේ තියෙන අපි තෝරගත්තු පෝච්චිය. මේකේ ඇතුළට කුඹියෙන්නේ බැරි වෙන්න දැල් කෑල් දෙකක් දාලා ප්‍රධාන වතුර එළියට යන මාර්ගය වහලා තියෙනවා. සහ වයර් දමාගෙන තියෙනවා පෝච්චිය සවි කරගන්න ගස. මේ පේන්න තියෙන්නේ ගස පෝච්චිය සවි කරතර පසුව කොහොමද ඒක තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ගස බොහොම සවිමත්ව පෝච්චියට සවි කරන්න වැදගත් වෙනවා. මොකද ගස සෙලවීම නිසා සමහර විට ගස මැරී යන්න පුළුවන් අකාලේ. ඒ හින්දා බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක් මේක. දැන් අපි ඒ සවි කරගත්තු ගස සහ පෝච්චියට අවශ්‍ය කරන පස් අපි යොදා ගන්නවා. මේක මිශ්‍ර කරපු පසක් පොහොර සමග. මේක ඇත්තටම බොන්සයි සොයිල් එක නෙමෙයි. මම තවදුරටත් මේක බොන්සයි සොයිල් එක මම යූස් කරන්නේ මේ ගස ට්‍රේනින් කරන්න. තව ටික කාලයක් මම මේ පෝච්චියේත් සාමාන්‍ය විදියට පොහොර මිශ්‍රිත පසක් උපයෝගී කරගෙන එම ගස නැවත කාලයක් මේක ට්‍රේනින් කරගන්න තමයි අදහස් කරන්නේ. දැන් අපි ගස සම්පූර්ණයෙන්ම පස්ලාගෙන අවශ්‍ය විදිහට සකසගෙන ඉවරයි. දැන් අපි මේ ගස වතුර දාලා එවන තැනකින් තියෙනවා. මොකද දැන් මේ පස ශාකයට අලුත් නිසා මේ පසට මේ ශාකයේ හුරු වෙන්න ඕනේ. සහ මුල් ටික ඒකට හරියන විදිහට සෙට් වෙන ඕනේ හින්දා අපි ඒක එවන තැනකින් තියෙනවා ශාකයේ වර්ධනය සඳහා. මෙතන අවසානයේ අපි අර අලුතින් දාපු පස් ටික සේදියාම වැළැක්වීම සඳහා තිරිවාන, ගඩොල්, වැලි සහ ගොම මිශ්‍රිත පසක් අපි උඩින් මේකට යොදා ගන්නවා. ඒ වගේම එය ගසට බොහොම පෝෂ්‍යදායී පසක් වෙනවා ගසේ වර්ධනය සඳහා. එහෙමනම් සංගීත බොන්සායි අපි සමුගන්නවා. නැවතත් මෙවැනිම ඔබගේ දැනුම වැඩි කරන වීඩියෝකින් ඔබ නැවත සම්බන්ධ වන තුරු.